සතර ස්ථානයේ චිත්තානුපස්සනාවක් නමයි මේ චිත්ත විවේක කරනවා කියන කාරණය. මේ කය විවේක කරනවා කියන්නේ ඒ කයට තියෙන කාර්යබහුලතාවය දුකරාම දැන් වුණාම සංසුන් වුණාම ඒක කය විවේකයටපත් වෙනවා. නමුත් මේ චිත කියන ධර්මතාවය ඒ කියන විදිහට විවේක කරන්න බෑ. හේතුව සිත අපේ පාලනයේ යටතේ නෙමෙයි තියෙන්නේ. කාගේ පාලනය? සිතගේ පාලනයේ යටතේ තියෙන්නේ. ඒ නිසා සිතේ 100න් සිත හඳුනගෙන සිත මැඩපවත්ව ගත්තේ නැත්නම් මේ ලෝකේ කාටවත් සිත මෙල්ල කරන්න බෑ. ඒකං චරන් දූරංගම ශරීරං වාසයන් කියන එක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. සිත එක සැනයකට ඕන තරම් දුරක් ගමන් කරනවා. ඒක පාලනය කරන්න බෑ. එතකොට මේ සිත විවේක කරනවා කියන කාරණය කොයි විදියටද කරන්න කියලා බැලුවාම උට පුළුවන් මේ සතරමා භූතයාගේ ක්‍රමවේද හතරකට සාපේක්ෂව ස්තර ආකාරයට විවේක කරන්න. පළවෙනි ආකාරය තමයි ගොඩාක් කාර්යබහුල වෙලා කලබල වෙලා ඉන්න කෙනෙකුට අපි කියනවා පොඩ්ඩක් වාඩි වෙලා මේ පිටුව පොඩ්ඩක් කියවලා මට විස්තරයක් කියන්න. දැන් එයාට දුව කියවන්න පුළුවන්ද? බෑ. එයා වාඩි වෙලා ඒක කියව. ඒක තේරුම් ගන්න. නැවත කියවන. ඊපස්සේ කල්පනා කරනවා. එහෙම වෙන්නේ. ආයි කියවනවා. දැන් යාගේ කලබලකාරීත්වයේ දුවන එක, ඒ අතපය වෙවුලන එක මොකවත් නෑ. මොකද උනේ? මේකත් වැඩක් තමයි. අරකත් වැඩක්. හැබැයි වැඩක හිඳලා තව වැඩකට වෙනස් වෙනකොට ඒ වැඩේට සාපේක්ෂව කය සංවර වෙනවා. දැන් උත්තානපස්සනාවට සාපේක්ෂව සිත විවේක කරන ක්‍රමවේදය තුළ පළවෙනි හදියර තමයි දැන් ගොඩාක් කාර්යබහුල සිතක්. අපි කියනකො ව්‍යාකූල සිතක්. කිසිම සංවරභාවයක් නැහැ. අසංවර සිතක්. හැමදේම කල්පනා කරගෙන ඒ සිත විසිරි යනකොට මොකද කරන්නේ? අවිවේක වෙනකොට අර ට්‍රස් කියලා කියන්නේ මානසික පීඩනය. ඒ වගේ මේ තත්ත්වයක් ඇති වෙනකොට අපි ගිහිල්ලා චිත්‍රපටියක් බලනවා. මිනිස්සු ගොඩාක් කරන්නේ ඒක. චිත්‍රපටිය බලන ඒකේ තියෙන මීට වඩා ව්‍යාකූල ප්‍රශ්න. ඒක තුල තියෙන මීට වඩා සංකීර්ණ ගැටලු. නමුත් හිතෙන්න වෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මට තිබුණේ මේ සේනාසනය තුල කුටිය තුල නීති විචිත. ඊටිනකොට තියෙන්නේ gedara තුල පවුල තුල තියෙන ප්‍රශ්නේ. හැබැයි එයා ගිල චිත්‍රපටිය බලනකොට ඒක තුල ලක්ෂයක් විතර ප්‍රශ්න තියෙනවා. හැබැයි එයා නිවෙනවා. ඇත්තටම නිවෙනව නෙමෙයි. එයා මීට වඩා ප්‍රශ්න රාශියකට පැටලෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ එතනනේ. ඒට පොළේ යන්න ඕනේ. දරුවාගේ ටියුෂන් ෆීස් ගෙවන්න තියෙන එක රුපියල් 2000ක් ඕනේ. කිරියම්මට සනීපුනේ. එයාව බේත් ගේන්න එක්කන් යන්න ඕනේ. ඒකට රුපියල් 3000ක් ඕනේ. නමුත් තියෙන රුපියල් 800යි. ඒකෙන් රුපියල් 100ක් දීලා චිත්‍රපටියක් බැලුවාම අරකින මානසික පීඩනයේ අවිවේකී ව්‍යාකූල බව මොකවත් නැහැ. හැබැයි ඒක තුල ප්‍රශ්න ලක්ෂයක් විතර තියෙනවා. හැබැයි ප්‍රශ්න එකක්වත් මගේ නෙමෙයි. ඒ නිසා සිත නිවෙනවා. මෙතන තියෙන්නේ ප්‍රශ්න පහක් තියෙනවා. හැබැයි ප්‍රශ්න පහම මගේ. කිරියම්මගේ ප්‍රශ්නේ මගේ. දරුවාගේ ප්‍රශ්නේ මගේ. ආර්ථික ප්‍රශ්න මගේ. ඒක පොළ දවස. ඒක කියලා එළවලු ගන්න ඕනේ. හැබැයි 1500ක් විතර ඕනේ. සතියකට එළවලු ගන්න. හැබැයි 1500යි තියෙන්නේ. ඒතකොට මෙතන තියෙන ප්‍රශ්න හතර මගේ නිසා යට සංසුන් වෙන්න බෑ. සිත විවේක කරන්න බෑ. හැබැයි මීට වඩා ප්‍රශ්න ලක්ෂයක් විතර තියෙන තැනකට ගියාම හැබැයි ප්‍රශ්න එකක්වත් මගේ නෙමෙයි නිසා එයා එතන සංසුන් වෙනවා. එයා කට අරන් බලනවා මාර වැඩි. අර මනුස්සයා මේ කටට ඉන්න දෙන්නෙම නෑ. අර අතිරේදියා බලන කල්පනා කරනවා. නළුවයි නිලියයි කැමැති බඳින්න. ඉතින් ඒ කට්ටියගේ පාඩුවේ බඳි මේ මනුස්සයා මැදට බලන මොකක්ද මේ කරන්නේ? මේ අතුරට නිකන් ඉන්න බැරිද දන්නේ. මේ දෘෂ්ටිය කරන්නේම කැත වැඩමනක හිතින් බයිනවා. කලබල වෙන්නේ නිවෙනවා. යාරි සන්තෝෂයෙන් බලන්නේ ඒක. ඇයි? ඒව එකක් උඩ පයින්නව ඔලු පළනේ එකක්වත් එයාගේ ප්‍රශ්න නෙමෙයි. දැන් අපිට පැහැදිලිව පේන දේ තමයි මේ සිත කියන එක ව්‍යාකූල තත්ත්වයටපත් වෙනකොට ඒ ව්‍යාකූල තත්ත්වයටපත් වෙන්නෙම ඒ ප්‍රශ්නේ එයාගේ කරගත්ත නිසා. අර ප්‍රශ්නෙමයි. තමන්ගේ නෙමෙයි කියන ප්‍රශ්නේ එනකොට තමන්ගේ ප්‍රශ්නේ යට ගියා වාගේ මෙයාට දෙන්න ඕනේ එයාගේ නෙමෙයි කියන ප්‍රශ්නේ. දැන් රාගයක් එනවා. උඩට බලා ගන්න. රාගයක් එනවා. කාගේද රාගේ? මගේ. සිත විකෘති වෙලා එක කල්පනා විලා නේ සීලයක් ඉවර දැන් ඊට උදේ සිල් ගන්න යන්න ඕන ආම්දුර ළඟට.
සීලේ රකින්න බෑ මේ කර්මයක් මේක නම් මේක පුදුමාකාර විදිහට ඔළුව අවුල් කරනවා කියලා දැන් අපි සාංකාවෙන් කල්පනා කරලා කම්පා වෙලා වාඩි වෙලා ඉතින් කල්පනා දුකයි. ඇයි මේක රට ගන්න? රාගයක් ආවා. කාටද ආවේ? සිතට ආවා. සිත මගේද? නෑ. සිත මගේද නෑ. එතකොට සිතට ආපු රාගය මට ආවා කියලා මම ඇයි ඒක ගත්තේ? ඒ නිසා තමයි ලෝයාගේ සිත විකෘති වුනේ. සිතට ලෝභයක් ආවා. ප්‍රශ්නයක් නෑ. ලෝභය මගේද? මගේ නම් එයාගේ සිත විකෘති වෙනවා. ලෝභයක් ආවා ඒක සිතේ ස්වභාවයක්. සිත ඇදිලා තියෙන්නේ මොනවලින්ද? පළවෙනි ප්‍රශ්නේ ඒක කතා කරලා ඉන්න එපා. ගේ හදලා තියෙන ගල්වැලි සිමෙන්ති වලින්. ගේ හදලා තියෙන ගල්වැලි සිමෙන්ති. එතකොට මේ වැව හදලා තියෙන්නේ මොනවලින්ද? වැව හදලා තියෙන්නේ මොනවලින්ද? මැට්ටෙන්. වැකන්ත මැට්ටෙන් හදලා තියෙන. වැට්ටෙන් හදලා වතුර පුරවලා තියෙන. වාහනේ හදලා තියෙන්නේ මොනද? යකඩෙන්. නෑ මේකක්ම ඇදිච්ච ක්‍රමයක් තියෙනවනේ. සිත ඇදිලා තියෙන්නේ මොනවද? ලෝභ, දේශ, මෝහ වලින්. මේ තුනෙන් තමයි සිත ඇදිලා තියෙන්නේ. කවදාද මේ ලෝභ දේශ මොහ මගේ කියන්නේ එදාට සිතට විවේකයෙන් ඉන්න බෑ. සිත විකෘති වෙලා සංසිද්ධ වෙනවා යා. විසිරලා යනවා. හැබැයි ඇදිලා තින්නේ ඒ තුනෙන්. හැබැයි ඒ තුන එයාගේ නෙමෙයි කිව්වම යා පුදුමාකාර විතර විවේකයෙන් ඉන්නවා. රාතන් වාසයේ කෙලස් තියනවද නැද්ද? තියෙනවා. රාගය අඳුරනවා. ලෝභය අඳුරනවා. ද්වේෂය අඳුරනවා. හැබැයි තුනම මගේ නෙමෙයි. මැනිකක් තියෙනවා නේ. මේ කාරණා මේක රකින්න පුදුම යුද්ධුණාගේ පාඩ යන. කකුලෙන් දුන්නා පාරක් ඒ පැත්තට ගියා උන්නාසේ. භාග්‍යතුන් වහන්සේ වඩිනවා. හොඳ නෝට්ටු ටිකක් තියෙනවා. පර්ස් එකක්. අනන්ද සර්පෙක් ඉන්නවා. පරිස්සමෙන් සර්පෙක්. භාග්‍යතුන් වහන්සේ සර්පෙක් තමයි. ඇයි? ඒක ගත්තාම කෑ ගන්නවා. සර්පයා පෙනේ පුප්පගෙන පොළොට යන පැණි කොමුඩු ලාබයිලු. කිලෝ 120යිලු. කෑ ගන්නවා සර්පයා පෙනේ පුප්පගෙන. තුන් ගිල පැණි කොමුඩු ටික කරේට යනකොට පැදුරා 40යි පැදුරා 40 පැදුරු දෙකුත් තරගලු කීලේ ගන්නවා. පැදුරු දෙක. ආයි සර්පයා පෙනේ පුප්පගෙන කෑ ගන්නවා. සර්මප්පනයිලු ගන්න සර්මප්පන. ඒ දෙක අතර ඔළුවේ ගැට ගන්නවා. නෑ කියන්න තනක් නෑ. මචං බඩු වල පරණ කෝට් කාර්යය වගේ එනවා ගෙදර. මොකද කිව්වම අරු කෑ ගන්නවා. තවත් පෙනේ පුප්පගෙන කෑ ගන්නවා. සල්ලි කියන්නේ සර්පේ. සතපාක්වත් අතේ නැතුව පොළොට ගිය මිනිස්සයා ඉස්සතින් ආපහු එනයි. ඒ සර්පයා පෙනේ පුප්පන්න සර්පෙක් නෑ යාළඟ. සල්ලි ටිකක් අතේ තිබිලා නිකන් පුත්තිකිට යන්නක බලන්න. ඇතුළට ගියාම කෑ ගන්නවා. අර සර්පයා පෙනේ පුප්පවන පෙනේ අල්ලනවා. අර චොකලට් එක ගන්න කියලා. සත්පල් තියෙන ටක් ගාලා ගන්නවා. අරගෙන පොඩි ණයෙක් දෙනවා. පොඩි ණයෙක්. ඉතින් බලනකොට මේ සෝයා මේක වටිනවා. තව පොඩි ණයෙක් දෙනවා යාට. ඕම ඉතින් නයි අර නයි ටික කෑ ගන්නවා. සල්ලි කෑ ගන්නවා. හැබැයි මේ සල්ලි කෑ ගන්න කතාව මිනිසුන්ට කියවා මිනිසුන්ට හිතන ඒක මොකක්ද මේ කතාව. ඒක වීලුවක්. ඒක ඇත්ත. ඒ කෑ ගන්න එක අපට ඇහෙන්නේ. සල්ලි කෑ ගන්නවා. දකින්න හැමදේම ගන්න කියලා. මේ ලෝභ දේශ මෝහ වලින් මේ සිත නිර්මාණය වෙලා තියන්නේ කියලා මේ ලෝකෙ කවුරුද දන්නේ? භාග්‍යතුන් වහන්සේ විතරුයි දන්නේ මේ කතාව. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කිසි කෙනෙක් මේ ලෝභ දේශ මොහ නිරෝධ කරොත් එයාට නැවත ඉපදීමක් නැහැ. එයා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන. ඇයි එම භාග්‍යතුන් වහන්සේ එම ප්‍රකාශයක් කළේ? ඒක හැදිලා තින්නේ ඒකෙන්. මම කියන ඔබ වහන්සේට මේ කුටි ඔබ වහන්සේට ප්‍රශ්නයක්. ස්වාමීන් ආචාර්ය වහන්සේ මේක ඇතුළේ මට විවේකයෙන් ඉන්න බෑ. මේක හරි ඉස්සර දෙයක් නෙවෙයි. ඇයි මේ කුටියේ සීට් ටික නඩත්තු කරන්න ඕනේ? මේකට උණු ගන්න ඕනේ, දොර නඩත්තු කරන්න ඕනේ, මේක මොප් කරන්න ඕනේ. ස්වාමීනි මේ වැසිකිළිය හොදගම මට ආයුෂ කාලය ඉවරයි වාගේ. මට මේක නඩත්තු කරන්න බෑ. එතකොට ආචාර්ය වශයෙන් මම දෙන උත්තරේ තමයි ගල් ටික, වැලි ටික, සිමෙන්ති ටික අස් කරන්න. එතකොට මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඔබ වහන්සේ ගිහලා වැලි ටික අයින් කරනවා. ගල් ටික අයින් කරනවා. සිමෙන්ති ටික අයින් කරනවා. ඒකත් මෙවලන් ටික ලීඩ් කයින් කරනවා. දැන් කුටියක් තියෙනවද? කුටියක් නැහැ. කුටියක් කරන්න කිව්වද මම? නේ. ප්‍රශ්න විසඳුමක් දුන්නද නැහැ? කිව්වේ අර ගල් වල සිමෙන්ති ටික අයින් කරන්න. ඒක අයින් කරනකොට කුටිය නිකන් අයින් වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තේරුම් ගත්තා මේ ලෝභ දේශ මොහ වලින් ඇදිච්ච සිට නිරෝධ කරන්න කොමක මේ තමයි. අර කුටිය අස් කරන්න, කුටිය කඩන්න කියන්නේ නැතුව ගල් වල සිමෙන්ති අයින් කරනකොට කුටිය අයින් වුණා වාගේ. අර ඇදිච්ච මූල ධර්මය ලෝභ දේශ මොහ ඒ ටික අයින් කළාම සිත නිකන් නිරෝධ වෙනවා. ඇයි?
එයාට ලෝභ දේශ මොහ නැතුව මේ නාම රූප වල පවතින්න බෑ. මේ නාම රූප වල එයාට පැවැත්මක් නිර්මාණය වෙන්න ඕන. හේතුව ලෝභ දේශ මොහ වලින් එයා ජීවත් වෙන්නේ. කැම නැතුව අපිට ජීවත් වෙන්න බෑ වාගේ සිතට, ලෞකික සිතට, පුදුජන සිතට, පැවැත්ම තුල ඉන්න සිතට ලෝභ දේශ මොහ නැතුව ජීවත් වෙන්න බෑ. පුළුවන් නම් කෙනෙක්ව ජීවත් කරවලා පෙන්නන්න. පැයක් ඉන්න කියන්න. පුදුජන කෙනෙකුට ලෝභ දේශ මොහ නැතුව පැයක් ඉන්න කියන්න. විනාඩියක් ඉන්න බෑ. බැරි වෙලාවත් ලෝභ දේශ මොහ නැතුව එයා විනාඩියක් ඉඳලා කියයි. විනාඩියක් හිටිය කොහොමද මං කිව්වේ මට එන්න පුළුවන් කියලා. එහෙනම් ඉඳලා තියෙන මොකටද? මට ඉන්න පුළුවන් කියන මාන්නය ඔප්පු කරන්න. ඒ මාන්නයත් අර කින කෙලෙසමේ තමයි. ලෝභයක් තමයි. ලෝකේ කාටවත් ඉන්න බෑ මට පුළුවන්. ඒ මාන්නයට යා ලෝභයි. ඒ ගෞරවයට ලෝභයි. ඒ ලෝභයෙන් තමයි ඒ ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ එතනත් ඒ ප්‍රශ්නේ තිබිලා. සංක්ෂිප්ත වෙච්ච සිතක්, ව්‍යාකූල වෙච්ච සිතක්, කැළඹිච්ච සිතක් සංසුන් කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි ඒ කැළඹීමට හේතු වෙච්ච ප්‍රශ්න එකක්වත් එයාගේ නෙමෙයි. එයාගේ නෙමෙයි. ලෝකේ ගොඩාක් කට්ටිය තමන්ගේ කියලා ප්‍රශ්න හිතනවා. මගේ කරගන්න. ඒ මගේ කරගත්ත නිසාමලු සිත විකෘති වෙනවා. සිත හැදිලා තියෙන කෙලෙස් වලින් නම් ඒ සිත ගනුදෙනු කරන්නේ කෙලෙස් වලින් නම්. කෙලෙස් කියන එක සිතේ ස්වභාවය. රාතන් වහන්සේ කෙලෙස් වලට අයිතිවාසිකම් කියන්නේ. ඒ නිසා උන්වහන්සේ ඒ කෙලෙස් නිසා දුක් විඳින්නේ නැහැ. ඒ කෙලෙස් වලට බැරිලු රාතන් වහන්සේට පීඩනයක් දෙන්න. ඇයි? අයිතිවාසිකම් කියන්නේ. පාරේ මිනිස්සු බීගෙන කෑ ගාගෙන කකුල් හතරෙන් යන්නේ මිනිස්සයා. නිකන් මේ පැත්ත කියනවා අර පැත්ත පාර පුරා විදිනවා. ඉතින් බල්ලා hina වෙලා යනවා බලන්නකො මේ මිනිස්සයා. කොච්චර හොඳට සක්මන් කරනවද බලන්න. ලස්සනට සක්මන් කරන මේ විදිහට කියොත් හරි ලේසියට උතුරු ටික යන්න. බලන්න අපි hina වෙලා අපිට ප්‍රශ්න නෙමෙයි. අපේ තාත්තා යනවා කකුල් අතරේ. දැන් මේ ප්‍රශ්නේ මගේ. කොහොමද අපේ තාත්තේ තිර ඒතෝදේ කලිසම කරගෙන පාරේ ඉන්නේ කොහොමද දන්නේ? මේ මිනිස්සයා දීගෙන සරමත්යලවිලා බලන්නකො තාත්තේ තිවරනේ කොහොමද ගමක ජීවත් වෙන්නේ? කලබල වෙලා තාත්තට ගාලා ඒ ජීවිතෙත් එක කලකිරිලා සංසාරෙම එපා වෙලා එකක් වෙලා අපට ඇයි මේ ප්‍රශ්නේ අපේ සිත ප්‍රශ්නය අනුන්ගේ කියලා දකින්න කවදාද දක්ෂ වෙන්නේ එදාට එක භවයක්වත් යට ඉදිරියට යන්න බැරිලු ඒ හැම එකක්ම මගේ ප්‍රශ්නයක් කියලා එයා දකින්නවනම් ඒ කියන්නේ කවදාවත් එයාව රාත් කරන්න බැරිලු මේක සරල සමීකරණයක් සිත නිර්මාණය වෙලා තියෙන කෙලෙස් වලින් ඒ නිසා තමයි ආ කෙලෙස් වලට එච්චර කැමති. නිරෝධයෙන් සිත නිර්මාණය කරන්න බෑ. ඒ නිරෝධය තුල ඉදීමක් නෑ, තවත්මක් නෑ කොහොමද සිත පවත්න්නේ? යමක් ඇදුවොත්, යමක් ඇදුනොත්, ඒ ඇදිච්ච දේ, හදපු දේ පවතිනවා. පවතින මොනවද ඕනේ? කාම ලෝකයේ කෙලෙස් ටික ඕනේ. ව්‍යාකූල සිත විවේක කරගන්න තියෙන පළවෙනි මහදියර තමයි ඒ එන ප්‍රශ්නේ අයිති අපි අතාරිනවා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. පාරේ යනකොට දෙන්නේ ගා ගන්නවා. මගේ ප්‍රශ්නයක්ද? මම පාත්‍රේ එල්ලලා ගාක එල්ලලා ගිහලා රණ්ඩුව බේරනවා. අනේ කිරියත්තේ මොකද ගා ගන්න එපා නිකයින්ද? හාමුදුරුවෝ ඔබ වහන්සේ වඩින්නකෝ. නෑ කිරියත්තේ ගා ගන්න එපා. ඉතින් මම ඉතින් ඒ කාලේ ඉතින් ඔයගොල්ලොත් එක්ක ඉතින් දන්නවනේ ඉතින් බොරුවට නිකන් බොරු ප්‍රශ්න කරගන්න එපා ගා ගන්න එපා. සමාදාන. මාමේ ඉතින් පවුනේ කිරියත්තේ නිකන් බොරුවට පැටලෙන්නේ. සමාදාන. ආන්දරෝ කියන නිසා මම සමාවක් දෙනවා කියලා සත් කට්ටිය සමාදාන වුණා. ඇරිලා බලනකොට පාත්‍රෙ රිලව් අරන් ගියේ. දැන් දාන ඉල්ලන්නේ කාගෙන්ද? අර ඕන් නැති එකක් නෙමෙයි කරන්න ගියේ. ඕන් නැති වැඩක් මේ කරන්න ගියේ. ඒ කට්ටියගේ රණ්ඩුව නැවතුවා කොහමද සමාදාන කළා. දැන් වතුර බිල බඩගින්න ඉන්නවා පව් වෙනද වෙනකයි පාත්‍රය අරන් ගිහලා රිලව්. ඒක තමන්ගේ වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ දුකක් තමන්ට දැනුනේ. ඒ කට්ටිය ගාගන්නේ ඒ කට්ටියගේ ප්‍රශ්නයක් නම් ඒ කට්ටියට හිතෙනවා නම් ගාගත්තොත් ප්‍රශ්නේ විසඳෙයි කියලා. එහෙනම් ඒක තමයි උත්තරේ. ඒ කට්ටිය විශ්වාසයෙන් ආත්ම විශ්වාසයක් තියෙන ගාගෙන ඔලු පලාගත්තු ප්‍රශ්නේ විසඳනවා කියලා. එහෙනම් ප්‍රශ්නේ විසඳගත්තාද? ඔලු පලනම් ප්‍රශ්නේ විසඳනවනේ ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ.
ගාගත්ත ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා කියනවා නම් අපි උත්තරයක් දුන්නට කමන්නේ. ඒකට තේරෙනවනේ මේකට දබර වුණාම ප්‍රශ්නේ විසඳෙනවා කියලා. එහෙනම් උත්තර ප්‍රශ්නේ නෑ. අපි ඒ ප්‍රශ්නය අනුන්ගේ කියලා දකින්නේ. ඒ ප්‍රශ්නේ අපේ කරගන්න. ඒ නිසාලු ගොඩාක් මේ සත්‍යිත ව්‍යාකූල වෙන්නේ. ව්‍යාකූල. කුටියක් ඇතුලේ ඉන්න තාපසයා අනේ මේක කිසිම පිළිවෙලක් නෑ. මේ රෙදි ටික ඉතින් ඕදාන්න ඕනේ, මේක අකුලන්න ඕනේ. හඳාක් කරලත් නෑනේ බලන්න. අමුතනම කොල කැලිනේ. වා ඉතින් හරි සංකීර්ණයි මේක. අවිවේකයි. ඇයි? ඒ ඔක්කොම එයාගේ ප්‍රශ්න කියලා ඉතාලින්. හැබැයි ඒක හැතුලේ ගෙම්බෙක් ඉන්න උපුන්නකින් ඉදියෝ. උට ඒ ප්‍රශ්න එකක්වත් නැහැ. ඊළ බලන ඉමින්සරේ ගෙම්බල ගානක්වත් නැහැ. ওই මිනිස්සු ඇක්සර්ලා බලනවා. මොකද ආම්දුරු මාදියම. ඉතින් මං ආම්දුරන් කණ්ඩ බොන්න ඉල්ලුවේ නැහැ නේ. පාඩු වැඩ බලා ගන්න පසු වායිනිදි. ආම්දුරු බලන මම මාව ගණන් ගන්නෙ. මං උපසම්පදාවල වත්තුණයි මට. මම මාව ගණන් ගන්නෙ ගෙම්බා. ගෙම්බෙක්වත් මාව ගණන් ගන්න. ආම්දුරන්ට හරි දුකයි. තවත් දුකක් ඒක. මේ වගේ ඉන්න ආම්දුරු. ඇයි ඒගොල්ලෝ අර කලබල වෙච්ච මේසය අපිලියල් නැහැඳ ඒක ඇතුලේ තියෙන අනවශ්‍ය බඩ මුට්ටු මේක තුලින් අවිවේක වෙනවා. ඒක තමන්ගේ ප්‍රශ්නය නෑ. ඒ කොල කැලුවට පෙරලද්දී ආම්දුරු හොඳට සතුටුලා ඉන්න ප්‍රශ්නේ නෑ. ආම්දුරුනේ අර ප්ලෑන් එක කොයි දන්නේ ඉමේන්සර් කකුල උස්සන යට තියනවා කියලා කියනවා. ආම්දුරු තාමනේ රසාදී පොඩක් ගන්නක පිට යස්සේ තියනවා. ඒකට අරන් යනවා. ප්‍රශ්නයක් නෑයි. ඒක උඩම ඉන්නවා සතුටුලා. නිවෙන කෙනාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකේ පවතින කෙනාට ඒක ප්‍රශ්නේ. ටයිල් කරන්න ඕනේ, කොළ ටිකට වෙනම කබඩ් ඕනේ, ඒ බෝතල් වලට වෙනම කබඩ් ඕනේ, පාත්‍රය එල්ලන්න වෙනම බ්‍රැකට් එකක් ඕනේ, පොට්ටමෙට හරියට තියෙන්න ඕනේ, පාපිස්සා තියෙන්න ඕනේ ඇඟ කකුල් පිය දාන්න. මේක ලස්සනට අකුලලා තියෙන්න ඕනේ. ඒක හොතන ක්‍රමයක් තියෙන. ඒ ක්‍රමයට හොතන්න ඕනේ. නැත්නම් ඒක හරියන්නේ නැහැ. මොප් කරලා තියෙන්න ඕනේ. ඒක දූවිල්ලක්වත් තියෙන්න බෑ. එයා කවුද? පවත්මට යන කෙනා. පවත්මට යන කෙනා. නොපවත්මට යන කෙනාට ඒකක්වත් ප්‍රශ්න නෑ. ලැබිච්ච දේ වළඳලා වෙන දේ බලන්නේ. වෙන දේ බලන්නේ. ඇයි වෙන දේ බලන්නේ? කරන්න දෙයක් නැති නිසා. මේ ලෝකේ කරන්න කිසිම දෙයක් නැහැ. හැමදේම වෙනවා. ඒ වෙන දේ බලන්නේ. සිත ව්‍යාකූල සිතක් සංසුන් කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඒක දෙවෙනි පියවර. ඒ තියෙන දෙයට හැඩ ගැහෙනවා. ඒ තියෙන දේ තුල සංසිඳෙනවා. ඒ තියෙන දේ තුලින් සිත සනස ගන්න. මේක දෙවෙනි ක්‍රමය. තමන්ගේ නෙමෙයි මේ ප්‍රශ්නය මේක තමන්ට අයිති නෑ කියලා අයිතිය අත්හැරියාම ඒ ව්‍යාකූල සිත සංසිඳෙනවා. පළවෙනි ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි ධර්මානුකූලව සිතට හිතන්න පුරුදු කරන එක. ධර්මානුකූල. එළියට ඇවිල්ලා බලනකොට කොළ කැලේ අම්මතන වැටලා අපිරිසිදුයි. මිදුල අපිරිසිදුයි. ඒක කලාවක් වශයෙන් දකින්නවා. බලන්න මේ කොළ කැලේ ලස්සනට වැටිලා නියමට මේක ලක්ෂණ පින්තූරයක් ඒක. ඒ දර්ශනයේ ලක්ෂණයි. දැන් ඒක අවලක්ෂණයි මේක ටිකක් පිළිවෙලයි කියලා දැක්කාම දැන් හිතල්ල එනවා අතු ගන්නවා ඒවා පුච්චනවා ඒවා කරනවා විල්බර කොහෙනවා ඒවා පටවගෙන යන්න හදනවා ප්‍රශ්න ගොඩයි. ඒක ධර්මානුකූලව දකින්නවා. මේ පරිසරය තුල හැම තැනම මේ විදිහට කොළ වැටිලා තියෙනවා. මේ ස්ථානීය මගේ කියලා මං හිතන නිසා මේ කටු ගාගෙන නඩත්තු කරනවා. හැබැයි මුළු රක්තිතේම අක්කර 4000 නතු ගන්නවද නේ? ඇයි මගේ නෙමෙයිනේ. ඉතින් ඒ වැටෙන කොළ වලට මට ප්‍රශ්නයක්වත් නැහැනේ. ඇයි මෙතන ප්‍රශ්න මේක මගේනේ. මේක මේව තියෙන්න ඕනේ. ඕන් නඩත්තුව. තවත්ම තුල ඉන්නේ මේ තාපසයා. ඒක ධර්මානුකූලව දකිනවා. ඒ ධර්මානුකූලව දකින්න කවදාද ඒ සිතට පුරුදු කරන්නේ? එයාගේ සිත ක්‍රමානුකූල විවේකීකපත් වෙනවා. මේ ක්‍රම තමයි සාමාන්‍යයෙන් සිතක් නිවෙන්න එම නැත්නම් විවේකයටපත් කරන්න තියෙන ක්‍රම. හතරවෙනි ක්‍රමය තමයි චිත්තානුපස්සනා ක්‍රම. මේ හැම එකක්ම සිත විසින් අඳුර ගන්නවා, සිත විසින් මේක නිරෝධ කරනවා. අවශ්‍ය නම් එයා තියා ගන්නවා, අනවශ්‍ය නම් අමතක කරනවා. මේ හැම එකක්ම සිතේ ක්‍රියාවලිය. ඒ සිතේ ක්‍රියාවලිය 100න් දකින්න 100 ප්‍රතිශතයේ වැඩි වෙන්න සිත සංසුන් වෙනවා. 100 අඩු වෙන්න සිත විසිරෙනවා. ඒක තමයි සිතේ ස්වභාවය.
කෙලෙස් වල තියෙන එකම ක්‍රියාකාරීත්වය තමයි අවිද්‍යාවේදී විසිරෙනවා, විද්‍යාවේදී ඇකිලෙනවා. මේක තමයි අර සියාඩෝ ලොකු ස්වාමීන් වහන්සේ හොයාගත්ත ක්‍රමය. පින්බීම ඇකිලීම. 100න් බැලුවාම හැකිලෙනවා. 80න් කියම විසිරෙනවා. ඒ විසිරෙන්නේ මොනවද කියලා Tamanට හොයන්නවත් බෑ. සිතේ ස්වභාවයක් මේක. තරාව 100න් දැක්කාම තරාව ඇකිලෙනවා. ලෝභයක් Tamanට ආවා මේක ලස්සනයි මේක ගන්න හිතුණයි කියලා 100න් දැක්කාම ලෝභය ඇකිලෙනවා. රාගයක් බලන්නකො අර ගෑනලා මර පින්ඳ පාතේ දීපුලා මම බලන රෑ 8ට ආවනේ ඉන්නේ. කල්පනාවට ආවනේ. තාම නිින්දගෙන කල්පනා මතක දෙනවනේ. ඒක 100න් දැක්ක ගම ඒක ඇකිලෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකපාරට මත වුණා අර මනුස්සයා ඒ කාලේ මට හරියට කරදර කරානේ ඉඩම කොමරේ මනුස්සයා ගත්තනේ මගේ තරාවක් එන. ආව දැක්කා. ද්වේෂය අඳුරගත්තා. වෛරය අඳුරගත්තා. අඳුනගත්ත ගම අර ද්වේෂය ඒම ඇකිලෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ බෑ. මේ විදිහට සිතේ ක්‍රියාවලිය සිත නිර්මාණය වෙලා තියෙන කෙලෙස් වලින් ඒ කෙලෙස් වලින්මයි පවතින්නේ. ඒ පවතින කෙලෙස් ටික අඳුනාගත්තාම එයා විවේකයටපත් වෙනවා. යම් කිසි එකක් ඇදිච්ච ක්‍රමයටමයි ඒක අයින් කරන්නත් ඕනේ. එහෙම නැත්නම් අයින් කරන්න පුළුවන් හරි අමාරුයි. දැන් අපිට වාහනයක් ගෙනල්ලා දුන්නාම අපි කුළු ගෙඩියෙන් ගාලා වාහනේ පොඩි කරන්න හදනවා. මාස 6ක් විතර කුළු ගෙඩියෙන් ගන්නයි චැසිය සම්පූර්ණ යකඩ කුට්ටියක් නේ. තලන්න මුළු ඇඟම කකියනවා. ඒක තැලෙන්නේ. ඒකට තියෙනවලු අංක 6 ඉඳලා 30 වෙනකම් මේ යතුරු සෙට් එක. අර ලක්ෂණ මේ කාපට් එකක් වාගේ ඇතුලේ යතුරු සෙට් එකක් තියෙන ඒක රෝල් කරලා හොතලා තියාගෙන ඉන්නවා. ඒ ගිහලා මැකැනික් මාත්‍යෙන් ගිහලා යතුරු සෙට් එක අරන් එනවා. ප්ලේන් තියා බීලා ඉමින්සරේ අනේ ගලවනවා. ඒක අයි කරපු ක්‍රමයක් තියෙනවානේ. මේ විදිහටම ගලවාම අක්කරයක් විතර යකඩ. කොහොම කැලියට තියෙන හංගට කිසිම අමාරුවක් නෑ. ඇයි? ඒක අයි කරපු ක්‍රමයක් තියෙනවා. ඒ අයි කරපු ක්‍රමයටලු ඒක දිගාරින්න ඕනේ. ඊපස්සේ මොකද? යකඩ වෙන්දේසියක් තියෙන එතන වාහන කතාවක් නෑ. අපි කියනවා මේක මේ ලක්ෂ 20ක වාහනයක්. කවුරුත් එක පිළිගන්නේ. ඒක කරන මේ යකඩ කුට්ටිය මොකද මේ යකඩ කොට කොහෙද වාහනේ? එතන මේක වාහනයක් අපි දන්නවා. හැබැයි මේක මිනිස්සු පිළිගන්නේ නෑ. රාතේකුත් ඒමලු. මිනිසුන්ට පේනවල එක්කෙනෙක් ඉන්නවයි කියලා. හැබැයි බුදුහාමුදුර කියන්නේ එහෙම එක්කෙනෙක් නෑ. රාතේ තුළ පුද්ගලික සත්‍යයක් නෑ. එහෙම එක්කෙනෙක් නෑ. අපි දන්නා මේ වාහනේ අපිනේ ගැලෙන්නේ. අපි දන්න මේක වාහනයක් තියෙනවා කියලා. මිනිස්සු පිළිගන්නේ නෑ. අමතර කොටස් ටිකක් තියෙනවා. යකඩ ගොඩක් තියෙනවා මෙතන. හැබැයි එකතු කරත් අර වාහනේ ඇදෙන බවත් අපි දන්නවා. එහෙනම් මේ සිත ලෝභ දේශ මොහ රාග වෛර කියන මේ කෙලෙස් වලින් නිර්මාණය වුණා නම් ඒ සිත නැවත නිරෝධ කරන්නත් ඕනේ අර කෙලෙස් ටිකම නිරෝධ කරලාමයි. වෙන ක්‍රමයක් නෑ. නැති වුණේ යමකින්ද නැති වෙන්නේ ඒකෙන්ම තමයි. ඒ නිසා කෙලෙස් නිරෝධ කිරීමෙන් මිසක් නිරෝධ සමාපත්තිය ලෝකෙ කිසිම කෙනෙකුට අදන්න බෑ. කෙලෙස් නිරෝධ කරන්නේ නැතුව කෙලෙස් රැත්තු කරගෙන තබාගෙන ආරක්ෂා කරගෙන නිරෝධයට පත්වන ක්‍රමයක් බුදුවරු දන්නෙත් නෑ. අපි දන්නෙත් නෑ. එහෙම ක්‍රමයක් නෑ ලෝකෙ. තියෙනවා නම් කවුරු හරි කියනවා නම් සමහරට වෙන්න පුළුවන්. හැබැයි මේක අපි දන්නේ නෑ. සිත නිර්මාණය වෙලා තියෙන නිරෝධයෙන් තමයි ඒක නැති කරන්න ඕනේ. සිත නිර්මාණය වෙලා තියෙන පැවැත්මෙන් නම් නොපැවැත්මෙන් තමයි ඒක නිරෝධ කරන්න ඕනේ. සිත නිර්මාණය වෙලා තියෙන කෙලෙස් නම් ඒ කෙලෙස් ටික නිරෝධ කරලා අයින් කරලාම තමයි ඒක නිරෝධ කරන්නත් ඕනේ. වෙන ක්‍රමයක් නෑ. සිත විවේක කරන ක්‍රම. තාපසයා මේ ක්‍රම පුරුදු කරනවා. වාඩි වෙලා ඒ කායානුපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් මේ කියන ක්‍රම වලින් අර එන ප්‍රශ්න ඔක්කොම ටික විසඳන්න එයා ගොඩාක් විවේකයි. බොමාංශි වෙලා ඉති විවේකයෙන් බලන්න. පෙසර එක බැලුවම හැමදාම තාපසයා ලෝ පෙසර. වෛද්‍යවරු නම් ටිකට් කපන්නේ යා වරන් ගිහලා ICU එකේ තියාගන්නවා. එහෙම නැත්නම් වාට්ටුවේ තියාගෙන යා ගැටගාලා තියාගෙන යන්න දෙන්නේ නැහැ බෙහෙත්. හැමදාම ලෝ පෙසර. අදවත ඉතින් ගෑනවද නැද්ද කියලා හොයන්නත් බෑ. ඉතින් ඒ තරම් විවේකයෙන් ඉන්නවා යා වාඩි වෙලා. ඇයි යාට එහෙම ප්‍රශ්නයක් නැහැ ලෝකේ. සිත විවේකයටපත් කරනවා. කය වාගේ සිතත් විවේක විය යුතුයි. ගොඩාක් තපස්වරුන්ගේ සිත් අවිවේකයි. ඒ අවිවේක නිසාම උන්වහන්සේලාගේ ජීවිතය හරි සංකීර්ණයි. සිත විවේක කරන්න.
තමයි මාර්ගය.